හරි. මෙන්න මේක. නෝක තමයි ජාත්‍යන්තර දින රේඛාව. ඉන්ටර්නැෂනල් ඩේට් ලයින් එක. ග්‍රීන්විච් ලයින් එක. මේක. මේ අංශක බිඳුව. ඊළඟට මේ අංශක 180. මේ ජාත්‍යන්තර දින රේඛාව මේක මේ විදිහට රටවල් කැපෙන්නේ නැතුව තමයි නම් කරලා තියෙන්නේ. මොකද දැන් මේක මේ විදිහටම කෙලින් ආවොත් දැන් මේ රේඛාවනෝ තමයි දවස් තීරණය වෙන්නේ. කියන්නේ අපිට අද මේ වෙනකොට උදේ 9:02යි දැන් වෙලාව. එතකොට ඒක වෙන ප්‍රදේශයකට ගත්තොත් වෙනස් වෙලා. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා තියෙන මෙතනනේ. එතකොට ශ්‍රී ලංකාවට මෙන්න මේ පැත්තේ තියෙන රටවල් වලට දැන් අපිට වඩා දවල් වෙලා. මේ පැත්තේ තියෙන රටවල් වල ඒගොල්ලන්ට අපිට වඩා කලින්. ඒගොල්ලන්ට තාම අද දවස 12:23 නේ දෙසැම්බර් 23 උදේ 9 වෙලා නැහැ. මේ පැත්තේ තියෙන රටවල් වලට. මේ පැත්තේ තියෙන රටවල් ඒ වෙලාව පහු කරලා ගිහලා ඒගොල්ලන්ට හරි. එතකොට මේ දැන් මෙන්න මෙහෙම. එතකොට මේ අක්ෂාංශ අණුව කොහොමද වෙලා වෙනස් වෙන්නේ කියන එක ඒක ජෝග්‍රෆි වලට ඉගෙන ගන්න තියෙනවා. ඔයගලට ග්‍රේඩ් 8 වල වගේ ඉන්නකොට මේ ජාත්‍යන්තර දින රේඛාව රටවල් කැපෙන්නේ නැති විදිහට තියෙනවා. මොකද එකම රටක ප්‍රදේශ දෙකකට වෙලා වෙනස් වෙන්න ඕනේ නැති හින්දා තමයි ඒක රටවල් කැපෙන්නේ නැතුව තියෙන්නේ. කැපෙන්නේ නැතුව තියෙන්නේ. ඒ වගේ මේ හැම දැන් මෙතන ඔයගලට මේ ඇතුලෙන් පේනවනේ කොටු කොටු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ලැටිටියුඩ්ස් and ලොන්ගිටියුඩ්ස් ඔක්කොම මේ ඇත්තටම ග්ලෝබ් එකේ තියෙනව නෙවෙයි. අර ඉමේජිනරි ලයින්ස්. ඒ කියන්නේ රටවල් වල පිහිටීම හරියටම දැනගන්න මිනිස්සු හදාගත්තේ නෑ. හරි මේ වැත්ත මේව නෙවෙයි. Okay, please take out your civic book now. Sorry. හරි කමක් නෑ. හරි. අපේ සිවික් වල ෆස්ට් ලෙසන් එක තමයි our family අපේ පවුල. Okay, please write down the topic. දැන් මේ වෙනකොට දැන් නිව් සිලබස් එකක් ඇවිල්ලා තියෙනවානේ. ඒක grade 6 අයට තමයි අදාළ වෙන්නේ. ඔයගලන්ට නෙවෙයි. එතකොට ඒකේ civic education නෑ. ඒ වෙනුවට ඒගොල්ලන්ට තියෙනවා global studies කියලා එකක්. ඒකත් මේ civic වගේම මේ subject එකක්. global study. our family අපේ පවුල. හරි. පවුල කියලා කියන්නේ සමාජයේ තියෙන කුඩාම එකක. ඒ කියන්නේ මේක සොසයිටි, මේක සමාජය නම් මේ ෆැමිලිස් එකතු වෙලා තමයි මේ පවුලක් හැදිලා තියෙන්නේ. මේ සෝරි. ෆැමිලිස් ගොඩක් එකතු වෙලා තමයි මේ සොසයිටි එක සමාජය හැදිලා තියෙන්නේ. Let's write down family. Family is the family is the smallest. Family is the smallest unit in a society. සමාජයේ කුඩාම එකකය.
එතකොට මේක society. මේ society එකේ මේ විදිහට තියෙනවා. මෙන්න මේව families. මේව families. Please draw this one also. Finish teacher. හරි. families වර්ග දෙකක් තියෙනවා. There are two types of family. There are two types of families. බලන්න ඕගොල්ලන්ගේ family එක අයිති වෙන්නේ මේ මොන වර්ගයකටද කියලා. There are two types of families. අපි මේක මේ විදිහට අහගමු. Family. There are two categories. කොටස් දෙකක් තියෙනවා. අපි මෙහෙම හරිද? වර්ග දෙකක්. එතකොට පළවෙනි එක families වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක nuclear family. අනිත් එක මොකද්ද? අනිත් එක extended family. I will give you the Sinhala meaning also. හරි. nuclear family එකක් කියලා කියන්නේ න්‍යෂ්ටික පවුලක්. සමහර විට මේක ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නා වෙන්න පුළුවන්. මේක විස්තෘත පවුල. එතකොට මේ නියුක්ලියර් ෆැමිලි එකක් කියලා කියන්නේ තාත්තා ෆාදර් ඉන්නවා. ඊට මේ මදර් අම්මා ඉන්නවා. ඊට පස්සේ මේ ළමයි. මේ තමයි kids නැත්නම් children. මේක නියුක්ලියර් ෆැමිලි එකක්. එතකොට මම මේ කලර්ස් වෙනස් කරලා අඳින්නේ ඇයිද කියලා ඔයගලන්ට දැන් තේරෙයි. මම එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියනකොට ෆාදර් ඉන්නවා. Teacher. ඔව්. Extended family කියන එකේ අර පළවෙනි වචනේ පේන්නලා teacher සිංහල වචනේ. තේරුම. මොකද්ද? එක්ස්ටෙන්ඩඩ් Extended family කියන එකේ විස්වත පවුල කියන තේරුම පේන්නලා teacher. පොඩ්ඩක් ඉන්න. විස්තෘත පවුල. true. දැන් පැහැදිලිද? Yes teacher. හරි විස්තෘත පවුල. එතකොට දැන් mother, father ඊළඟට children ඊළඟට paternal or maternal. ඒ කියන්නේ එක්ක අම්මගේ පාර්ශවයේ කවුරු හරි නෑදෑයෙක් හරි නැත්නම් තාත්තගේ පැත්තේ කවුරු හරි නෑදෑයෙක් එක්කෙනෙක් හරි හිටියොත් ඒක extended family එකක්. ඒක සමහරට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙන්න පුළුවන් නැන්දා කෙනෙක් මාමා කෙනෙක් පුංචි කෙනෙක් බාප්පා කෙනෙක් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි අම්මයි තාත්තයි ළමයිනු හැර වෙන කවුරු හරි නෑදෑයෙක් කෙනෙක් හරි ඉන්නවා නම් ඒක extended family එකක්.
Please draw this. මේගොල්ලෝ ඝාතක පාර්ශ්වය. එතකොට මේගොල්ලන්ට කියන paternal relatives. පිය පාර්ශවය paternal. මේක මව් පාර්ශවය. අකුරු දෙකෙන් මතක තියාගන්න. පිය පාර්ශවයේ පිය අකුරෙන් පටන් ගන්න. මව් පාර්ශවයේ එම් අකුරෙන්. maternal relatives. ඊටලා වයි අදිල්ලවලද මේ මිනිස්සු වගේ කට්ටිය ඔව් මේ වගේ චූටි ෆැමිලි එකක් අඳින්න. මිනිස් ටීචර් හරි දැන් එතකොට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ ඉන්නේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක්ද නියුක්ලියර් ෆැමිලි එකක්ද කියලා කොහොමද ඉන්නේ කියන්න. ඔයගොල්ලන්ට ඉන්නේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක්ද නියුක්ලියර් ෆැමිලි එකක්ද? අච්චි කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ෆැමිලි එක නියුක්ලියර් එකක්. යස් ටීචර් ආ එතකොට මහිෂ් එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක ටීචර් හරි. ඊට පස්සේ අපි මේක දැන් අපි පින්තූරයකින් ඇඳනේ දැන් අපි මේ මොකද්ද කියලා වචනෙන් ලියාගමු. මොකද සමහර වෙලාවට ඔයගොල්ලන්ට ටර්ම් ටෙස්ට් එක ඩිෆිනිෂන් එක ඇවිල්ලා ලියන්න එන්න තිබුණා. ලියමු. family which consist only mother, father and children living in same residence. එකම නවාතැනි. ඒ කියන්නේ එකම ගෙදරක ඔක්කොමලා මේ හැබැයි අර මොකක් හරි කෙටි කාලයකට ජොබ් එකකට එහෙම නැත්නම් ඉගෙන ගන්න හරි පොඩ්ඩක් පිටතට ගිහින් එන්න එකක් ගැන නෙමෙයි. ඒ කියන්නේ එහෙම තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ. හැමදාටම වෙන් වෙලා ගෙවල් දෙක ඉන්න මනම් ඒක නියුක්ලියර් වෙන්නේ නෑ කියන එක මේක කියන්නේ. ඒ කියන්නේ එහෙම නියුක්ලියර් ෆැමිලි එකක් කියනකොට same resident එකම නිවසක
අපි විවිධ හේතු වලට ඉගෙන ගන්න නැත්නම් ජොබ් එකක් කරන්න ඒ දේවල් වලට යනවනේ. හැබැයි ආයෙත් එනවනේ ගෙදරටම. ඒ වුණත් ඒකත් නියුක්ලියර් ෆැමිලි එකක් කියලා අපිට ගන්න පුළුවන්. ටීචර් එතකොට කන්සිස්ට් කියන්නේ සමන්විත වෙනවා. ටීචර් ඔව්. ඔය වාක්‍යව තේරුව දෙන්න බැරිද ටීචර්? ආ හා ඉංග්‍රීසි එක ලියාගත්තද? යස් ටීචර්. හරි. එහෙනම් ලියා ගන්න. නියුක්ලියර් ෆැමිලි. න්‍යෂ්ටික පවුලක් යනු න්‍යෂ්ටික පවුලක් යනු න්‍යෂ්ටික පවුලක් යනු එකම නිවසක ජීවත් වන මව, පියා සහ ළමයි. එකම නිවසක ජීවත් වන මව, පියා සහ ළමයි. පමණක්, ඒ කියන්නේ අම්මයි තාත්තා ළමයි විතරයි. මව, පියා සහ ළමයි පමණක් මව, පියා සහ අපි 10 වගේ ක්ලාස් එක ඉවර කරමු. මව, පියා සහ ළමයි පමණක් සිටින පවුලක් වේ කියලා වගේ ලියා ගන්නකො. සිටින පවුලකි. ඉංග්‍රීසි ටීචර්. ඊළඟට අපි එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියලා මොකද්ද කියන ලියාගමු. එතකොට එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියනකොට ඩෙෆිනිෂන් ආකාර දෙකකට කියන්න පුළුවන්. එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකකට කියනකොට ඩෙෆිනිෂන් එක ආකාර දෙකකට කියන්න පුළුවන්. The family the family the family which consists of mother the family which consists of mother, father, children and mother, father, children and some කොටස් මේ බෙදලා පාඩම් කරගන්න. The family which consists only mother, father, children ඒක අර දෙකටම සමානයිනේ. අර ඒ කියන්නේ එක වගේනේ. some paternal يعني පිය පාර්ශවයේ paternal or maternal relatives living in same residence. පොඩි වෙනසයි මේ දෙකේ තියෙන්නේ. පාඩම් කරනකොට some paternal or maternal relatives. ඔන්න ඔය කැලේ විතරයි වැඩි වෙන්නේ. මෙතනට තව only කියලා එනවා අර ඒ කියන්නේ අම්මයි තාත්තා ළමයිනේ පමණක් කියන කොටස.
මේකත් සිංහල මිනිං එක ඕනේද? අරකටම මව් පාර්ශවයේ හෝ පිය පාර්ශවයේ නෑදෑය. මව ගෝටි. හරි. මව පියා දරුවන් සහ මව් පාර්ශවයේ හෝ පිය පාර්ශවයේ නෑදෑයන් සමග එකම නිවසේ ජීවත් වන පවුල කියන එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියලා. ඊට පස්සේ අපි ඩිස්කස් කරනවා දැන් නියුක්ලියර් ෆැමිලි එකේ සහ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකේ ඉන්න කට්ටිය අනුව එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකේ වැඩිපුර කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය මොනවාද කියලා. හරි. ලියමු significant 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 features of an extended family. මේවා දැන් ඉඳලා පාඩම් කරන්න කොහොමත් මේව ටර්ම් ටෙස්ට් එකට අනිවාර්යෙන්ම එනවා. significant features කියන්නේ විශේෂිත ලක්ෂණ. නැත්නම් සුවිශේෂී ලක්ෂණ. සුවිශේෂී ලක්ෂණ. මේ extended family එකේ දැන් ගොඩක් කට්ටිය ඉන්න එක හින්දා ඒකේ තියෙන විශේෂ ලක්ෂණ. පවුලේ ශක්තිය වැඩි. The strength of the family is greater. වාසි අවාසි දෙපැත්තටම තියෙන කියන්නේ extended family එකක වාසි තියෙනවා අවාසි තියෙනවා. nuclear family එකක වාසි තියෙනවා අවාසි තියෙනවා. එහෙම වාසි අවාසි තියෙනවා. හැබැයි මේ lesson එකේ කතා කරන්නේ extended family එකේ ගොඩක් කට්ටිය ඉන්න හින්දා විශේෂ වාසි විශේෂ ලක්ෂණ ගැන තමයි මේක ඩිස්කස් කරන්න තියෙන්නේ. The strength the strength the strength of the family the strength of the family is greater. The strength of the family is greater. The strength means ශක්තිය. පවුල ශක්තිය වැඩි. ගොඩක් කට්ටිය ඉන්න හින්දා. වැඩි. එතකොට දෙමව්පියන්ට වගේම ළමයින්ට හැම කෙනෙක්ටම ආදරය ආරක්ෂාව අනිත් අයගෙන් හැමෝගෙම ලැබෙනවා. receive children receive ළමයින්ට ලැබෙනවා. children receive love protection not only from parents. දැන් ඉතල පාඩම් කරගන්න ටිකක් දිගයි මේ වාක්‍ය. Not only from parents. Not only from parents but also other family members. ඒක තේරුම කියන්නම් එතකොට ඔයගලන්ට ලේසි. Children receive ළමයින්ට ලැබෙනවා ආදරය ආරක්ෂාව not only from parents කියලා කියන්නේ දෙමාපියන්ගෙන් පමණක් නොවේ. මේ සම්පූර්ණ එකේ තේරුම දෙමාපියන්ගෙන් පමණක් නෙවෙයි ළමයින්ට ඒවා ලැබෙන්නේ අම්මගෙන් තාත්තගෙන් විතරක් නෙවෙයි but also other family members. Other family members අනිකුත් සමාජිකයන්ගෙන් සමාජිකයන්ගෙනුත් ලැබෙනවා. other family members අනිකුත් පවුලේ සමාජිකයන්ගෙනුත් ලැබෙනවා කියන එක. ඒ වගේම දැන් මේ ළමයින් ගැන කිව්වොත් නේ එතකොට
වැඩිහිටි කට්ටියට අම්මලා තාත්තලා ඒගොල්ලන්ට අනිත් අයගේ සපෝට් එක ආදරේ ලැබෙනවා. adult members වැඩිහිටි සමාජිකයන්ට adult members receive love protection ආදරය ආරක්ෂාව සහ උදව් other family members. protection මෙතන protect කියලා මම දාලා තියෙන්නේ protection TION තව ළමයින් බලා ගැනීමේ වගකීම එක එක්කෙනාට බෙදා ගන්න පුළුවන්. If you are still writing, please tell.